ආයිබෝවන් අදත් ඔයාලා හැමෝම පිළිගන්නවා My Farm SL YouTube channel එකට. ඉතින් අද මම මේ වීඩියෝෙන් ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ බිත්තර නිෂ්පාදනයේට ගංකුකුලන් නැති කරන අයට ඇති වෙන ගැටලුවක් තමයි ඔය බිත්තර දැමීම අඩු වැඩි වීම. ඒකට බලපාන විශේෂ කරුණු 10ක් සම්බන්ධයෙන් කතා කරන්න යන්නේ අද මම මේ වීඩියෝ එකෙන්. ඉතින් ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා දිගටම රැඳී ඉන්න කියලා ඉල්ලනවා. ඒ වගේම කුකුල් පාලනය සම්බන්ධයෙන් තවත් වීඩියෝ ගොඩක් දාලා තියෙනවා මගේ channel එකේ. ඒවත් ගිහිල්ලා බලන්න කියලා ඉල්ලා තිනවා. එහෙනම් ඉතින් දැන් යමු අපි අද වීඩියෝ එකට. අද මම මේ කතා කරන්න යන කරුණු ගොඩක් දුරට බලපාන්නේ ගම් කුකුල්ලු ඇති කරන අයට තමයි. ගොඩක් දුරට ෆාම් කුකුල්ලු ඇති කරන අයට යම් යම් දේවල් බලපානවා. නමුත් බොහෝ දුරට ගම් කුකුල් පාලනය කරන අයට තමයි මේ ප්‍රශ්නේ ගැටලු ඇති වෙන්නේ. ඔයාලා බලන්න දැන් ඔයාලගේ සමහරට කිකිලියෝ යම් කාලවල බිත්තර දෙවීම අඩු වැඩි වෙනවා ඇති. මේකට සමහරට මේ හේතු බලපාලා ඇති. පළවෙනි කාරණේ තමයි අපි ව්‍යාපාරයක් විදිහට කුකුල් පාලනය ගම් කුකුල් පාලනය පටන් ගන්නවා නම් හොඳ බිත්තර අස්සයන්ක් ගන්න අපි තෝරගන්න සත්තුන්ගේ වර්ගයේ උසස් තත්ත්වයේ සත්තු තෝරගන්න ඕනේ. මොකද බිත්තර අස්සන්න බලාපොරොත්තු වෙන සත්තු ඇති කරනවා නම් අපි ගොඩක් දුරට කරන්ද කොල්ල එහෙම නැත්නම් නෙගට් වගේ වර්ග තෝරගත්තා නම් හොඳයි. මොකද ඒ කට්ටිය බිත්තර අස්සන්න ඇති ඒ වගේම බිත්තර වල ප්‍රමාණයත් විශාලයි. ඒ වගේම තමයි දෙවෙනි කාරණේ විදිහට ගන්න පුළුවන් මේ සත්තු බිත්තර දාන වයස. සාමාන්‍යයෙන් අපි බිත්තර නිෂ්පාදනය බලාපොරොත්තු වෙන්න ඇති කරන සතු බොහෝ දුරට ඇති කරන්නේ සම්පූර්ණ නිඳලි ක්‍රමයට නෙමෙයි අඩ නිඳලි ක්‍රමයට. එහෙම නැත්නම් කූඩු වල දාලා. ඉතින් ඒ වගේ සතු සාමාන්‍යයෙන් අවුරුදු 2ක් 3ක් යනකොට ඒ බිත්තර නිෂ්පාදනය අඩු වෙනවා හොඳම වර්ග උනා. නමුත් අපි අර සම්පූර්ණ නිඳලි ක්‍රමයට හදනවා සාමාන්‍යයෙන් ඔය පාරම්පරික කුකුල්ලු ඉන්නවනේ. අන්න ඒ වගේ සත්තු නම් සාමාන්‍යයෙන් අවුරුදු 7ක් 8ක් යනකම් බිත්තර දානවා. නමුත් අර ව්‍යාපාරික මට්ටමින් හදන ඔය නිකට් නෙක් ඒ වගේ කරඬු කොල්ල වගේ සත්තු වගේ මේ ලොකු බිත්තර අස්සන්න නැහැ. සාමාන්‍යයෙන් දවසක් කර දවසක් වගේ බිත්තර දාන්නේ. නමුත් එක දිගටම දාන සත්තුත් ඉන්නවා. දැනට මගේ ළඟ නම් ඉන්නවා සමහරක් කිකිලියෝ අවුරුදු 6මාරක් විතර එනවා. එයාලත් තාම බිත්තර දානවා රකින්නවා. තවත් කාලයක් ජීවත් වෙයි කියලා හිතනවා. මොකද ඒ කට්ටිය හරිම නිරෝගී විදිහට ඉන්නවා තාම. ඒ වගේම තමයි තව කාරණයක් කිව්වොත් මේ බිත්තර නිෂ්පාදනයේට බලපාන ඔයාලා දැකලා ඇති සමහර සතුන්ගේ තටු එහෙම වැටෙන කාලයක් තියෙනවා. ඊට පස්සේ තටු ආපහු වෙන්න පොඩි කාලයක් යනවා. ඔයාලා දකින්න ඇති පොඩි පැටවුන්ගේ වගේ නිකන් තටු පිපිරෙනවා ලොකු අයගෙත් ගොඩක් අර කුකුලෝ වැඩි වුණාම නම් අර පාගපුවම පිටේ තුවාල වෙලා වගේ ඉඳලා ආයෙ තටු වෙන්නේ අන්න ඒ වගේ. එහෙම නැති වුණත් එහෙම කාලයකට බෙල්ලේ සතාගේ බෙල්ලේ පිට ප්‍රදේශයේ එහෙම තටු හැදෙන්න පටන් ගන්නවා. අන්න ඒ කාලේට ඒ තටු හැදෙන්න ගොඩක් අර ශක්තිය වැය වෙන හින්දා සත්තුන්ගේ බිත්තර නිෂ්පාදනය ඒ කාලේට පොඩ්ඩක් අඩු වෙනවා. ඒ වගේම තමයි අනිත් කාරණේ තව කාරණයක් විදිහට ගන්න පුළුවන්. ඔය දවල් කාලේ තියෙන ආලෝකය අඩු වුණාමත් ගොඩක් දුරට බිත්තර නිෂ්පාදනය අඩු වෙන්න බලනවා ඒක. ඔයාලා හොඳට නිරීක්ෂණය කරා නම් ඔයාලා සත්තු ඇති කරනවා නම් ඔයාලට බලා ගන්න පුළුවන් සමහරක් කාලේ තියෙනවා අපේ ලංකාවේ සාමාන්‍යයෙන් දවල් කාලේ උදේ 5:00 ඉඳලා හවස 6:00 7 විතර වෙනකන් අවුව වැටෙන කාලවල් තියෙනවා ආලෝකේ තියෙන කාලවල. ඒ වගේම තමයි සමහරක් කාලවල තියෙනවා සාමාන්‍යයෙන් එළිය වැටෙන්න හිරු එළිය වැටෙන්න 6:00 විතර වෙනවා උදේ. ඒ වගේම හවස 5 විතර වෙනකොට කරුවල වැටෙනවා. අන්න ඒ කාලේට පොඩ්ඩක් බිත්තර දෙමීම අඩු වෙනවා. ඒ ආලෝකෙත් බලපානවා. ඉතින් අපිට ඒකට විසඳුමක් විදිහට ගන්න පුළුවන් සාමාන්‍ය අමතර පැය 2-3ක් ලයිට් එකක් දාන්න පුළුවන් නම් කූඩුවට බිත්තර නිෂ්පාදනය වැඩි වෙනවා. ඒ වගේම තමයි මේ සත්තුන්ගේ බිත්තර නිෂ්පාදනයට වගේම සත්තුන්ගේ වර්ධනයට ගොඩාක්ම බලපාන සුවිශේෂීම කාරණේ තමයි සතුන්ට ලැබෙන පෝෂණය. ගොඩක් දුරට නිදැල්ල ඇති කරන සතුන්ට නම් ඒ ගැටලුව අඩුයි. නමුත් ඉතින් අපි නිදැල්ලේ කියලා සාමාන්‍ය කොටසක් වට කරලා දැන් මමත් මේ කොටසක් වට කරලා තියෙන්නේ. මටත් හිතෙනවා මේ ප්‍රමාණය මදි කියලා. මොකද සාමාන්‍ය අක්කර කාලක විතර කොටසක් වට කරලා තියෙන සත්තු ප්‍රමාණයත් එක මදි කියලා හිතෙනවා. මොකද තනකොළ ගහක්වත් ඉතුරු වෙලා නැහැ. ඉතින් ඒ වගේ ඉඩ ප්‍රමාණයක් මදි. සාමාන්‍යයෙන් නිදලි ක්‍රමයට හදනවා නම් සම්පූර්ණ නිදැල්ලේ හදන්න ඕනේ. එහෙම නෙත් තමයි අවුන්ට අවශ්‍ය පෝෂණය හොයාගන්න ඕනේ. එහෙම නැති වුණොත් එන්නේ ඔයාලට පේනවා ඇති මේ මං ඇති කරන හැටි මේ බලන්න බිම වල් ගහක්වත් නැහැ. මොකද ඒ කෑල්ල විතරනේ යාලට දෝෂෙන්න පුළුවන්. ඉතින් එතකොට ඉතින් අමතර කෑම දෙන්න ඕනේ. ඒවට ඉතින් අමතර ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඔයාලට BSF අණු හදන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය කඩවල වලින් ඉතුරු වෙන කරවල කුඩු ඊට පස්සේ හාල් මැස් වල වගේ දේවල් ගෙනලා අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය
සපුරන්න පුළුවන්. එයාලට ඊට අමතරව කෑම දෙන්න පුළුවන් ඔය ගෙදරින් ඉවත් කරන දේවල් වගේ. ඒ වගේ හොඳ පෝෂණයක් ලැබුණොත් තමයි බිත්තරස් වෙන්න සාමාන්‍ය පරිදි හොඳ තත්ත්වෙන් තියෙන්නේ. ඒ වගේම තමයි ඊළඟ කාරණේ විදිහට ගත්තාම මේ සතුන්ගේ ආතතියත් බලපානවා ගොඩක් දුරට ওই බිත්තර නිෂ්පාදනය අඩු වැඩි වෙන්න. ඔය නිතරම විලෝපිතක සත්තු වෙනවා නම් මුගටි වෙනවා නම් උකුස් වෙනවා නම් මේ සත්තු නිතරම කලබල වෙනවා. ඒ වගේම තමයි කූඩු මාරු කරපුවාම ඉන්න තැන වෙනස් කරපුවාමත් මෙයාලගේ බිත්තර නිෂ්පාදනයට ඒකත් බලපානවා. ඒක ලොකුවටම බලපානවා. මොකද අනිත් එක තමයි දැන් සාමාන්‍යයෙන් අපි දිගටම නිදැල්ලේ හදන සත්තු එක දිගටම වහලා තියවුවොත් එහෙම සතියක් විතර ඒ බිත්තර නිෂ්පාදනයට පොඩි බලපෑමක් වෙනවා. මොකද මේ අත්දැකීමෙන් කියන්නේ. අනිත් එක තමයි මේ බිත්තර නිෂ්පාදනය අඩු වැඩි වෙන්න බලපාන තවත් බලපාන ලොකු හේතුවක් තමයි රැකුම් කාලය. මොකද ගම් කුකුළු සාමාන්‍යයෙන් එක බිත්තර මුරයක් ඉවරවහම බොහෝ දුරට රකින්නවා. දැන් අපි සාමාන්‍යයෙන් පැටව ගන්න බිත්තර රැක්කෙව්වොත් එහෙම ඒ කතාවේ මාස දෙක තුනක් බිත්තර දාන්නේ නැහැ. මොකද පැටව බලා ගන්නවා මාස දෙකමාරක් විතර. ඊට පස්සේ සතියක් දෙකක් ගිහිල්ලා තමයි මෙයාලා බිත්තර දාන්න පටන් ගන්න. ඒකටත් බිත්තරක් කරනකොට ඒක ලොකු බලපෑමක් වෙනවා. අපිට ඉතින් මේ රැකුම් කාලේ න අඩු කරගන්න පුළුවන්. මොකද ඔයාලට සාමාන්‍යයෙන් කිකිලියක් බිත්තර දාන කිකිලියක් බිත්තර රකින්නේ සාමාන්‍යයෙන් එයාලා බිත්තර දාන්න පුරුදු වෙච්ච තැනමයි. අපිට පුළුවන් නම් එයාලට සාමාන්‍යයෙන් රැකුම් ස්ථානයක් නැති වෙනම කූඩුවකට දාලා තියන්න එයාලට නිකන් හිටගෙන ඉන්නම සැලසෙන විදියට එයාලගේ රැකුම් කාලේ අඩු කරගන්න පුළුවන්. ඒ වගේ තමයි මේ සතා නාවනව නම් දවස් දෙක තුනක් එක දිගට එහෙම වුණාමත් ඒ රැකුම් කාලේ ඉක්මනට අඩු වෙනවා. ඊට පස්සේ ආපහු බිත්තර දාන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි අනිත් කාරණේ තමයි සතුන්ට හැදෙන ලෙඩ රෝග. ඔය ගොඩක් දුරට කුකුළු ඉන්න කූඩුව ඒ වගේම අපට පරිසරය ගොඩක් අපිරිසිදු දුන්නොත් එහෙම කුකුල් උකුණෝ කියන සත්තු එනවා. මේ කට්ටිය පරපෝෂිතව විදිහට මේ සත්තුන්ගේ ඇගේ තියෙන ලේ උරා බොන්න පටන් ගන්නවා. ඊට පස්සෙත් බිත්තර නිෂ්පාදනය අඩු වෙනවා. ඒ වගේම තමයි පණු රෝග ආපුවාමත් බිත්තර නිෂ්පාදනය අඩු වෙනවා. අපිට ඒක පිටින් හොයන්න බෑ. සාමාන්‍යයෙන් මාස දෙකක් විතර පණු බෙහෙත් දෙන්න පුළුවන් නම් හොඳයි. නමුත් අපි අර එලිමහණෙම නිතරම දවල් කාර්යයට සම්පූර්ණයෙන්ම එලිමහණෙම දාලා හදන සත්තු ඉන්නවා නම් ගොඩක් දුරට ඔය පරිසරයේ ඒ කට්ටිය හොයාගෙන කරන ගස් කොළ තනකොළ වල කොළ జాති වලින් එහෙම ඒ කට්ටියගේ රෝග සුවපත් වෙනවා. ඒ කට්ටියම හොයාගන්න ඒවට බෙහෙත්. ඒ වගේ තමයි ඉතින් තවත් වැදගත්ම කාරණයක් තමයි සත්තුන්ට නිතරම ජලය තියෙන්න ඕනේ. ඒවත් හොඳ පිරිසිදු ජලය වෙන්න ඕනේ. මම නම් පුරුද්දක් විදිහට බොහෝ දුරට හැමදාම වගේ උදේ හවස වතුර මාරු කරනවා. එහෙම නැතුනොත් බැරි වුණොත් ඉතින් දවසකට එක සැරයක් හරි මම ඒ කටේ තියෙන වතුර භාජන අස් කරලා හොදලා තියෙනවා. ඔයාලට පේන ඇති සාමාන්‍යයෙන් මගේ මේ සතු දිහා බලපුවාම ඒ කටේ හරියම නිරෝගිමත් ක්‍රියාශීලී විදිහට ඉන්නවා. අනිත් එක තමයි ඉතින් ඔයාලට පුළුවන් නම් සාමාන්‍යයෙන් දවසක් හරි බොන වතුරකට සුදු ලුණු කෑල්ලක් එහෙම නැත්නම් ඉඟුරු කෑල්ලක් දාලා පොඩි කරලා දෙන්න පුළුවන් නම් ගොඩක් දුරට සතුන් ලෙඩෙන එක නවතිනවා 100%ක් වගේ. මොකද ගොඩාක් දුරට ඒකට ප්‍රතිශක්තිය නංවන්න තමයි ගොඩක් දුරට ඉඟුරු සුදු ලුණු වගේ දේවල් බලපාන්නේ. මගේ සතුන් නම් ලෙඩෙන එක ගොඩක් අඩුයි. ලෙඩ ආවත් ලොකුවට ලෙඩක් ආවත් දැන් ඔයාලා දැකලා ඇති සාමාන්‍ය මේ කරමල් වල විවිලි දාන කුකුල් මසූරිය කියන්නේ ඒ ලෙඩේ ආවත් මගේ සතුන්ට එක සැරයක් ආවා. දෙහි ගෙඩියක් අරගෙන කපලා කරමල් වල ගාලා ඊට පස්සේ මම සුදු ලුණුයි ඔය ඉඟුරු වතුර තමයි දුන්නේ. ඔක්කොටම හොඳ වුණා. ඔයාලා මම මේ කියපු කරුණු ටික ගැන පොඩි සැලකිල්ලක් දැක්වුවා නම් ඔයාලට බිත්තර අස්වැන්න ඉහළ දාගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක හදිසිය ගෙනාවේ ගොඩ කාලෙකින් ගේන්න බැරි වුණ නිසා ඉතින් ආයෙත් වීඩියෝ එකකින් මම ඔයාලට තවත් විස්තර එක එන්නම්. ඉතින් ඔයාලා තාම channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරලා දිගටම channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ඉන්නවා. එහෙනම් සුබ දවසක්.